මෑතකදී සිදුවුණ සිදුවීමක් ඇසුරෙන් තමයි ඔටෝමොබයිල් පැත්ත විද්‍යාත්මක පැත්තත් එක්ක වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලුණුවිල ප්‍රදේශයට සහන රැගෙන ආපු චොපර් එක ඔයාලා දකින්න ඇති. ඉතින් ඒ චොපර් එක හදිස්සි ගොඩ බැස්වීමකට ලක් කරන්න එක්ක වගේ තමයි වීඩියෝ එකේ පේන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා ඒ ප්‍රදේශයේ ජනතාව සිටිය නිසා. ඉතින් ඒ චොපර් එකේ සහාය නියමුව හෝ ඒ ඇතුලේ හිටිය කවුරු හරි අතිනුත් ඒ පෙන්නනවා ඒ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ කරගන්න දෙයක් නැති පාර තමයි ඒ අසල තිබ්බ ඇල පාර පැත්තට චොපර් එක අරගෙන යන්නේ. ඉතින් ඒකෙන් ඒ නියමුවාගේ තියෙන දක්ෂතාවයට චොපර් එක ඇල මාර්ගේ පැත්තට අරන් යනවා. ඉතින් ඒ මිනිසුන් සිටිය තැන එතන ලෑන්ඩ් කරොත් එතනට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ලොකු පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ඉන්ධන ටැංකියට හානි වුණොත් පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට වස්තුවක් ඉහළ සිට පොළොවට වැටෙනකොට ඒ වස්තුවට බලයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉන්ධන ටැංකියක් ඉහළ සිට පොළොවට වැටෙනකොට ඒ ඇති වෙන බලයෙන් එක්ක පිපිරීමක් ලොකු ඒ වගේ ආපදාවකට ලක් වෙන්න පුළුවන්. ඉතින් වාහනවල එන්ජින් වලට අනිවාර්යෙන් ඉන්ධන අවශ්‍යයි. ඉතින් ඉන්ධන කියන්නේ ඉක්මනට දැවෙන ඉක්මනට